ඉතින් ඔහෙ මක්කයි කරන්නේ. ඉතින් ඔන්න ගාලසිංහව අද අපි ඇවිල්ලා තින්නේ ගාලු කොටුවට. අපි අද ආවේ හරිම රස රහසක් ගැන කියන්න රහ දෙයක් ගැන කතා කරන්න. අයිබෝන් මල්ලි. ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ගාලසිංහ අපේ පේජ් එකට මේ වෙද්දි මේ දවස්වලදී මේ කාලේ වෙද්දි දකුණේ ප්‍රසිද්ධම කොල්ලා කිව්වොත් මං හරි. ඉතින් මේ අපි පොඩක් කියමු මේ කියන්නේ ගොඩක් අය ආව අඳුරන්නේ ඔයාගේ පේජ් එකේ නමින් පැංගි කුක් කියන නමින්. ගොඩක් අය දන්නේ නැහැ ඔයාගේ ඇත්ත නම මොකක්ද කියලා. මල්ලි ඔයාගේ සම්පූර්ණ නම කිව්වොත් අපිට ප්‍රශාන්ත් විදානයි. ගම මේ ඉපදෙන්න නම් මාතර දැන් නම් ජීවත් වෙන ගාල්ලේ. එතකොට මේ පාසලෙන් ඉවත් වෙලා ඔයා කොහේ හරි ජොබ් එකක් කරාද නැත්නම් කෝස් එකක් මොන හරි කරාද කොහොමද ඒ කාලේ ගත වුනේ? ඔය ඇත්තටම ජොබ් එකක් කරා කියන්නේ ඉගෙන ගත්ත වැඩ කටයුතු තමයි කරේ. ඒ ලෙවල් වලින් පස්සේ බිස්නස් මැනේජ්මන්ට් ඩිප් එකක් කරා. ඒකත් එක්කම මේ මට පාර උගන්වන්න ආසාවක් ඇති වෙනවා ළමයින්ට මොනවා හරි දෙන්න එපා අපෙන් දෙයක්. අනිවාර්යයෙන්. ඒකත් එක්කම මැක්ස් ටීචින් ඩිප්ලෝමාවක් කරා. ඒකත් එක්ක ළමයින්ට ඉගන්වනවා. දැන්ටමත් එක්ක කරගෙන යනවා. ඒකත් එක්ක මේ තව දැන් ඉතින් සයිකොලොජි ඩිප් එකක් හදාරගෙන මේ වැඩ කටයුතුත් එක්ක වැඩ කරගෙන ඉස්සරහට යනවා. අනිවාර්යයෙන්. ඉතින් ඔන්න මේ සෙල්ලන්නේ අද වෙනකන් කවුරුත් දන්නේ නැති දෙයක්. මෙයා කෑම උයන එක විතරක් නෙමෙයි කරන්නේ. ඇත්තටම හොඳ ඉගෙනීමක් තියෙනවා. ඒ කියන්නේ ඩිප්ලෝමා ගොඩක් කරලා ළමයින්ට දෙයක් දෙන. ඉතින් අර අපේ භාෂාවෙන් කියනවා නම් මේ සර් කෙනෙක් මේ ඇත්ත කතාව කියනවා නම් මෙයා හැබැයි එහෙම කියන්න ආස නැහැ. සර් කෙනෙක් කියලා කියන්න ආස නැහැ. හැබැයි මම දැනටමත් මෙයා ලොකු සේවාවක් කරන ගමන් ඉන්නේ. මට අහන්නම හිතන් ආපු දේ මමතක වුණා. දැන් තමයි මතක් වුනේ. අපිට පොඩ්ඩක් අර භාෂාවෙන් කතා කරන්න ඕන දැන්. ඉතින් ඔහෙ මක්කයි කරන්නේ. භාෂාව ගැන මුලින්ම ඒ අන්න ඒක තමයි. ඒ අපේ දකුණේ භාෂාව ඒක රැකගෙන ගොඩක්ම අය මල්ලි ඒක අමතක කරනවනේ. ඒ කියන්නේ මුල අමතක කරලා ඉස්සරහට යනවනේ. ඉතින් ඔයා හැබැයි දකුණේ භාෂාව ඒ විදිහටම ලෝකෙට අරන් යනවා. ඒක ගැන චුට්ටක් කියමුකෝ. ඔව් ඇත්තම කිව්වොත් ඒ අදහස කොහොමද ආවේ? අදහස කියන්නේ අපේ දේ. ඒ කියන්නේ අපි දකුණේ කට්ටිය විදියට අපේ දෙයක් තියෙනවා. අයියේ සමහරු දැන් අපි පිටපලාතකට ගිහිල්ලා කතා කරනවා දකුණු භාෂාවෙන්. ඔහෙ කෑවේ මක්කයි කරන්නේ එහෙම කිව්ව ගමන් අන්න කට්ටි හිනා නිකන් මැජික් එකක් වගේ මැජික් අර උසුළු විසුළු කරන අන්න හරි නිකන් ගණන් ගන්න නැති ගතියක් වගේ හරියට ඒකත් එක්ක මේ මම බැලුවා කොහොමද මේක අපි සමාජගත කරන්න ඕන මේ සබකෝලේ නැති කරන්න ඕන ඒකත් එක්ක මම ඉතින් මේ කන්ටෙන්ට් එකක් විදියට වැඩි ඉස්සරහට අරගෙන ගියා. ඔව් ඇත්තටම අර අපි දකුණේ මිනිස්සු විදියට අපිව බලන ඔඩියන්ස් එකත් එක්ක අපි බලන ඔඩියන්ස් එකටත් මම කියන්නේ අපි දකුණේ මිනිස්සු විදියට අපි දකුණේ දේවල් ප්‍රොමෝට් කරන පේජ් එකක් විදියට ඇත්තටම මල්ලි හරිම සතුටුයි දකුණේ භාෂාව ඒක මරන්න නැතුව රැකගෙන ඉස්සරහට යන එකටන් ඇත්තටම ඔයාලට රෙස්පෙක්ට් කරනවා මම ඇතුළු අපි හැමෝම මල්ලි ඔයාගේ වැඩ ඉස්සරහට මොකද කියන්නේ තව වෙනස් වීම වෙනවද කොහොමද වාගේ? ඔව් ඇත්තටම වෙනස් වීම වෙනවා කියන්නේ අයියේ මං හිතාගෙන ඉන්නේ දැන් අපේ මුලින්ම අපේ ලංකාවේ ක්‍රවුඩ් එක මේ ඔඩියන්ස් එක ටච් කරලා ඉන්න ඕනේ. ලංකාවේ ඔඩියන්ස් එක ටච් කරලා ඒ කට්ටියට අපේ දේශීය දේ අපේ අනාගත පරපුරට දීලා අපේ ගමේම අයියෝ කොච්චර තීද අපි දන්නේ නැති දේවල්. අපි දන්නේ නැති කෑම වර්ග අපේ ඒව දන්නේ අපේ ආත්තම්මලා සීයලා කට්ටිය. ඒව අපේ අනාගත පරපුරට දෙන එක තමයි ඇත්තටම මම මේ දවස් ටිකේම වීඩියෝස් වලින් ඒව තමයි පෙන්වන්නේ. ඒ ටිකත් එක්ක ඉතින් ඉස්සරහට ලස්සන ටිකක් තියෙනවා. මල්ලි මේ මට තව දෙයක් මතක් වුණා. ඔයාගේ වීඩියෝස් මම ගොඩක් බලනවා. අපිත් බලනවා. ඉතින් මේ අර එක ලංකාවේ ගොඩාක් පැති තියෙනවනේ විවිධ පැති. එතකොට මල්ලි මේ ඒ පැති වලට අදාළ අර කතා කරන විලාසය ටිකක් වෙනස්. ඉතින් අර ගොඩාක්ම ඇට්‍රැක්ෂන් එක තියෙන්නේ මං හිතන විදිහට ලංකාවේ කතා විලාසය වෙනස් වෙන එක දකුණේ විදිහට. ගොඩක් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ හැමතැනම. ඉතින් ඔයා ඒක හරි ලස්සනට අරගෙන යනවා. ඉතින් මටත් දැන් වීඩියෝස් වලින් මෙච්චර කල් දැක්කේ ලයිව් අපි චුට්ටක් ඔඩියන්ස් එකට කතා කරමු කොයි විදිහට මාත් එක්ක ඉන්න වෙලාවේ. ඒ කියන්නේ අයියේ දැන් ඒ කියන්නේ චුට්ටක් අපි කියමු. ඔව්. ඒ කියන්නේ අපේ සමහර මිනිස්සු හිතනවා ඉතින් දකුණු භාෂාව එකම විදිය එහෙම නෙවෙයි. ඒ කියන්නේ සමහර පැති වලට කතා කරන අර ස්ටයිල් එක වෙනස්. ඒ කියන්නේ අපි දකුණේ වුණත් තව එක පැති වල වෙනස්. හරියට හරි. ඒ කියන්නේ අපි හක්මන මිද්දෙනිය පැත්තේ ගත්තොත් එහෙම අර අපේ වචන වලට නැහැනෝ. ඒ වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ මේ බලපං අරු තාම නැහැනෝ. අන්න ඒ වගේ. ඊට පස්සේ අපි ඊට වඩා පොඩ්ඩක් මෙහෙට එද්දි අපේ ආත්තම්මලා ගම් පැත්තට එද්දි මාතර පැත්තට එද්දි අර ඔහේ කියන වචනේ පොඩ්ඩක් අයියේ කියනවා වැඩි. අර අපි කතා කරද්දි ඔහේ එහෙම කියන වැඩි. ඒ කියන්නේ
මේ ඔහෙ කෑබැයි මක්කෑ කරන්නේ අන්න ඒ වගේ ටිකක් ඒක වැඩි. ඊට පස්සේ ඊට වඩා පොඩ්ඩක් මෙහාට එද්දි අපේ ගාල්ල පැත්තට එද්දි අපේ අර ඔහේ කියන කෑල්ල ටිකක් ඔයයි වගේ වෙනවා. දැන් අපි කතා කරද්දි වැඩියෙන් එන්නේ ඔයයි ඒ වගේ කියන්නේ. ඔයයි කෑවයි අන්න ඒ වගේ අර කෑවයි ඒ ටික එනවා. අර ඔහේ කියන එක පොඩ්ඩක් වෙනස් වෙලා ඔයයි කියලා තමයි කියවෙන්නේ. ඊට පස්සේ එතනින් පොඩ්ඩක් එහාට ගියාම අම්බලන්ගොඩ කරන්දෙනිය පැත්තට ගියාම අර පොඩ්ඩක් වචන පොඩ්ඩක් ඈදෙනවා. ඔව් ඒක ටිකක් සම්පූර්ණයෙන් සොරය වෙනස් වෙනවා. බලපන් ඉතින් උඹ ආවේ නෑනේ බම්මන් අර මෙච්චර වෙලා බලාගෙන හිටියා අන්න ඒ වගේ ඒක තමයි ඒක මාරම රහත් ඉන්නේ කියන්නේ මේක අපේ දකුණු භාෂාව කියන්නේ රැක ගන්න මොකද ඒ කියන්නේ අර අපි අර මෙහෙම කියනවා අර නෙල්ලි ගෙඩියක් වගේ ඒක රස නෙල්ලි ගෙඩියේ රස ගොඩක් තියෙනවනේ අපි කද්දි ඒක එතකොට මේ දකුණ ගැන දකුණු පළාතම ගත්තොත් ඒ වගේ තමයි එක එක පළාත් වල එක එක ගම් වලට එක එක මේ භාෂාවල් වෙනස් වෙනවා ඉතින් මට මතක විදිහට මට මේ දැන් මම දැකපු විදිහට වීඩියෝ දෙක තුනක්ම 1 මිලියන් වීඩියෝ දෙක තුනක් කියන්නේ දැන් සතියක් විතර තිස්සේ දාපු වීඩියෝස් තමනේ 7ක් වගේ මං හිතන්නේ ඔක්කොම 1 මිලියන්. ඒ කියන්නේ මාරම ඒ කියන්නේ ළඟ 1 මිලියන් ගියා වීඩියෝස් ගොඩක් නේද? මාත් බැලුවා ඇත්තට මේක දැන් මම දැක්කා උදේ අද උදේත් මම වීඩියෝ එකක් බැලුවා ඒකත් 1 මිලියන් තිබ්බා. ඉතින් මේ ලංකාවේ මිනිස්සු මේ මාරම ආදරයක් දෙන්නේ මේ අපේ දකුණේ කමට. අන්න හරි. මේ ප්‍රශාන්ත් මල්ලි මට පොඩ්ඩක් දැනගන්න ලැබුණා මේ ඔයා සංගීතය පැත්තටත් පොඩ්ඩක් බරයි කියලා. අපි කියමුකෝ මට මේ මියුසික් බෑන්ඩ් එක මොනවා හරි ප්ලේ කරනවා කියලා ආරංචියක් ආවා ඇත්තද? මේ බේස් ගිටාරිස්ට් කෙනෙක් විදියට වැඩ කරනවා මියුසික් බෑන්ඩ් එක. ඒ වැඩ කටයුතු කරනවා ෂේප් එකේ මේකත් එක්ක. ඉතින් උයන එක විතරක් නෙමෙයි සංගීතයටත් කලාවටත් ඉතින් කලාව ඇඟේ තියනවා කියන්නේ సౌందర్యාත්මක හැඟීම් ඇඟේ තියනවා කියන්නේ ඔය අපි උයන පියන කලාවටත් ඒක ගොඩක් වැදගත් නේද මල්ලි? අනිවාර්යයෙන්. ඉතින් ඒවත් එක්ක හැමදේම සුසංයෝග වෙලා හැමදේම මික්ස් වෙලා තමයි මෙන්න මේ වැඩකාරයාගේ වැඩ ටික එළියට එන්නේ. අපි ඉස්සරහට ඔයා වගේ දෙයක් කරන්න ඉන්න ඔයා වගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඉන්න. කියන්නේ ඒක මොන පැත්තෙන් වුණත් කමක් නැහැ. ඔයා වගේ ගේමක් ගහන්න ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට ඔයාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? මොටිවේෂන් එකක් විදියට. ඇත්තම කිව්වොත් අපි කිසි දෙයක් මගදී නතර කරන්නට බෑ. ඒ කියන්නේ අපි උත්සාහවන්තව ඉස්සරහට වැඩේ කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ අපි අද පටන් ගන්න පුළුවන්. අර කියමනක් තියෙන්නේ. අද අමාරුයි. හෙට ඊටත් වඩා අමාරුයි. හැබැයි අනිද්දා මාරම ලස්සනයි. හැබැයි අපේ මිනිස්සු මැරෙන්නේ හෙට රැට. ඒ කියන්නේ අයියේ අපේ මිනිස්සු අන්තිම වෙනකන් අල්ලගෙන ඉන්නවා මේ වැඩේ. නමුත් අවසානයේ වෙනකන් යන්නේ නැහැ. කියන අනිද්ද මාර ලස්සන දවසක්. නමුත් ඊට කලින් දවසේ රෑ මැරෙනවා. කියන අනිද්දට කලින් හෙට වැඩේ අතාරිනවා වැඩේ. හෙට රෑ. ඒක හෙට රෑ මැරෙනවා. ඒ කියන්නේ අපි ඊට කලින් මේක අතාරිනවා කියලා කියන්නේ. අනිත් අපි අල්ලන් ඉන්න අපිට ලස්සන දවස් ඉස්සරහට එනවා අයියේ. අනිවාර්යයෙන්. ඒක අපි අල්ලන් ඉන්න එක තමයි වැදගත්. ඒ කියන්නේ අපි දැන් අපේ උත්සාහයෙන් දෙයක් කරද්දි අපි ඒ දේ කැප වෙලා කරනවා. එතකොට අයියා අපේ ඒකට තියෙන අත්දැකීම් එක්ස්පීරියන්ස් වැඩි වෙනවා ස්කිල්ස් වැඩි වෙනවා එපාර ඒකත් එක්ක අපිට ස්පෙෂලායිස් නොලෙජ් එකක් එක්ක අපිට මේ වැඩේ මාරම ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපි අවුරුදු ගානක් දැන් මම අවුරුදු එකමාරක් මේ අල්ලන් හිටපෙක දැන් බලද්දි ඇත්තටම මාරම සතුටුයි. ඒ කියන්නේ අපි අල්ලන් ඉන්න තරමට අපේ සක්සස් එක අපිටවත් හිතා ගන්න බෑ. ඒක මං කියන්නේ අපේ ඉස්සරහට එන මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන කට්ටියට වෙන්න පුළුවන්. අපේ බිස්නස් එක පටන් ගන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. පටන් ගන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. ඔයාලා කවදාවත් ඔයාලා කරන වැඩේ අතාරින්න එපා. ඒ කියන්නේ ඔයාලා මේ වැඩේ දිගටම කරන්න ඔයාලටත් හිතා ගන්න බෑ අන්තිමට වෙන්නෙම ආශ්චර්යයක්. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක කතා බහට එකතු වුණාට. ඔයාගේ ගමන තව ඉස්සරහට හරි ලස්සන වෙන්න කියලා ගාලසිංහයෝ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මල්ලි. තරුණ තරුණියන්ට වැදගත් වෙයි. මොකද මේ වගේ තරුණෙක් මේ වගේ කෙටි කාලීනව මේ වගේ ලස්සන මැච් එකක් ගහපේට අපේ භාෂාවෙන් කියනවා නම් ලස්සන මැච් එකක් ගහගෙන යනවා. ඉතින් ඇස්වා කටවහක් වදින්න එපා මල්ලි. ඉතින් ඒ දේ තමයි අපිට කියන්න ඕනුනේ. අපි ගාල සිංහයෝ අද අපි ඉන්නේ ගාලු කොටුවේ මෙන්න මේ ගාල්ලේ වර්තමානයේ ජනප්‍රියම තරුණයත් එක්ක කිව්වොත් මම නිවැරදි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මල්ලි thank you very much. දවසක හවසක අපි හම්බෙමු.